අද අපි බලමු ඔයාලගේ ජය භූමි ස්වර්ණ භූමි උක්කු කියන උපුද වර්ගය හෝ තව යම් උක්කු වර්ගයක් තිබේන ඒක කොහොමද සින්නකර උක්කුවක් බවට පත් කරගන්නේ කියලා. ඒක ගොඩක් අය මගෙන් අහලා තිබු ප්‍රශ්නයක්. ඉතින් මේ සම්බන්ධයෙන් රජයේ ගෙනියන වැඩසටහනක් තියෙනවා. ඒකට කියන්නේ හිමිකම වැඩසටහන. ඒක කෙරෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අනිකුත් කාර්යාල සම්බන්ධීකරණය කරගනිමින්. ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ඉඩම දීලා තියෙන ඔප්පුවට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඉල්ලීමක් කරන්න හිමිකම වැඩසටහන යටතේ ඔයාගේ ඔප්පුව සින්නක් කරපුවක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාවලියට ඇතුළත් කරලා දෙන්න කියලා. එතකොට ඒ ක්‍රියාවලිය පටන් අරගෙන මාස 7-8ක් ගියාට පස්සේ ඔයාලට සින්නක් කර ඔප්පුවක් බවට පත් කරලා ඔයාගේ ඔප්පුව ලබා දෙයි. ඊට අමතරව මට ඔයාලට කියන්න තියෙන ඔයාලට තියෙන බලපත්‍රයක් නම් එම බලපත්‍රයත් ඔයා ඔප්පුවක් බවට මුලින් පත් කරගන්න ඕනේ. ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔයාලට උපදෙස් දෙයි. එතනින් පස්සේ තමයි සින්නක් කර ඔප්පුව හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉවසීමෙන් මේ කටයුතු දෙස බලා සිටින්න ඒක හදන්න යම්සි ප්‍රොසෙස් එකකට කාලයකට සහ ආයතන කීපයක් සම්බන්ධීකරණය කරගෙන ඒ නිසා ඔබගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න. ඉන්පසුව තමයි මේ ක්‍රියාවලිය පටන් ගන්න. ඉතින් මේක වැදගත් නම් ෆලෝ කරන්න අවශ්‍ය නම් දන්න අයව දැනුවත් කරන්න ස්තුතියි.